ඒක අමාරුයි කියලා යම් ප්‍රමාණයක අමාරුවක් තියෙනවා තමයි. නමුත් අත්හැරීම පුරුදු කරන්න කියලා අපි මීට ඉස්සර කරපු දේවල් එක්ක බලනකොට තෙරපියාව කොච්චර පහසු කොච්චර කෙටි පහසු ක්‍රමයක්ද කියලා හිතාගන්නේ ඒ වගේ දෙයකින් එහෙම දෙයක් කරන්න පුළුවන්ද කියලා හිතා ගන්නත් බැරි තරම් දෙයක්. එච්චරකට ඒ කියන්නේ අපි අත්හැරීම අපි පුරුදු කරන්න තමයි අවුරුදු 20 මං කිව්වේ කාලයක් නැඟලුවේ. අපි ගෙවල් වලින් ගිහිල්ලා අතෑරලා ගෙවල් වල ඉන්නේ නැතුව ගෙවල් වලින් පිටට එළියට ගිහිල්ලා පන්සල් වල නතර වෙලා ඒවැ ඉඳගෙන ඒ ස්වාමීන් වහන්සේ දාන කරුණු දාලා කරුණු ඔළුවට පුරවලා එහෙම මේව කරලා අරව මතක් වෙනකොට අර කරුණු ඇවිල්ලා මේක වැඩ කරලා කැඩෙන්න තරම් මේ විස්තරයක් කරේ. එතකොට ඒක සාමාන්‍යයෙන් අවුරුදු ගාණක් යනවා. ඒක පොඩි දෙයක් මේ පොඩි දුර්වලකම පොඩි ඒ ඇල්ලීමේ දුර්වලකමක් පොඩි ප්‍රමාණයකින් හදෙන්න අවුරුද්දක් හමාරක් විතර වගේ අවුරුද්දක් මාස ගාණක් යනවා. ඉතින් මේ ඒ වගේ ඉතින් ගෙවල් වල ඉන්නේ ගෙදරක ඉන්නේ නැහැ. ඒ වටපිටාවක ඉන්නේ නැහැ. ඒවා දකින්න කරන්නේ ඒවා ආශ්‍රය කරන්නේ නැහැ. මේ ඒ වයින් අසල් වාසීන්ගෙන් අයින් වෙනවා. යාළු හිත මිත්‍රයන්ගෙන් අයින් වෙනවා. කෑම බීම වලින් අයින් වෙනවා. ඒ හැම එකකින්ම අයින් වෙවි එහෙම අයින් කර තමයි අත්හැරීම පුරුදු කරන්න දැනට යන්තම් හරි සාර්ථක ක්‍රමයක්. ඒකිනුත් කෙරුණා සෑහෙන මට්ටමකට කෙරුණා. නමුත් මේ එච්චරකට පරිශ්‍රමයක් දාලා තමයි ඒ අත්හැරීම ඒ ගානට පුරුදු කරගන්න පුළුවන් වුණේ. ඒක එතකොට එහෙම බැලුවාම මේ හරියට මේ තෙරපියාව එක තප්පරයක්. ඒ තප්පර දෙක තුනක් කෙරුණොත් ඊළඟ තප්පරේ තේරෙනවා ඒක අනික් ඒවා කොච්චර මේ පැත්තකට වෙලාද අයින් වෙනවද කියලා. එහෙම බැලුවාම මං හිතන්නේ මේ බුදුහාමුදුරන්ගේ කාලේවත් ඔය බුද්ධ ආගම කියලා බුදු කෙනෙක්වත් ඔය වගේ දෙයක් නම් කියලා නැහැ. එහෙම දෙයක් ලැබිලා නැහැ. මේ ලැබිලා කියලා හිතන්නවත් බෑ. එච්චරකට දෙයක් ඒක මට ඔය විස්තර කොහෙලා බැලුවොත් එහෙම කුමාරයාත් ගේත් අතෑරලා දාලා දරුවෝ ඔහෙමනේ අපිට කියලා දීලා තියෙන්නේ. ඒ විදිහට අර කොණ්ඩේ කපලා අර ඔක්කොම මේවා දැකලා කලකිරිලා ඒ තිබිච්ච හැම දෙයක්ම අතෑරලා ගිහිල්ලා කැලේට ගිහිල්ලා අවුරුදු 7ක් අර දුෂ්කර ක්‍රියා කරලා ඒ වගේ ගොඩාක් පරිශ්‍රමයක් දරලා දැන් ওই කතාව එහෙම ගියාම ඉතින් ඒ විදිහේ පැක්ටිස් එකක් මේ බුද්ධ ආගමේ හරියට ওই බුද්ධ ආගම හරියට ෆලෝ කරන්න ගත්තාම ඒ පැක්ටිස් එක ඒ විදිහට දැන් හාමුදුරුවෝ නා උයනේද කවුද හාමුදුරුවෝ අර කැලේ ඩක්කුවක ගිහිල්ලා ඒගොල්ලොත් ඒ පැක්ටිස් කරන්න හදලා තියෙන ඒකනේ ජීවිතත් නැති වෙලක. ඔය හැමෝම දඟලන්නේ ඕක පුහුණු කරන්නනේ. කොහොම මහන්සියක් දරන්නේ. සිවුරු ඇඳගෙන කැලෑව ඇතුළට වෙලා ක්‍රමේම වෙවි. ඉතින් මෙච්චර පහසුවෙන් කරන්න පුළුවන් කියලා මෙලෝ මිනිස්සෙක් හිතයිද? ඒනුවෙන් වෙහෙසෙන මහන්සි වෙන අය ඉන්නවනේ මහා ප්‍රමාණයක්. ඒ මිනිස්සු මෙහෙම එකක් තියනවා කියලා යන්තම් හරි මේ මිනිස්සුන්ට මෙහෙම පුළුවන් කියලා තේරුනොත් ඒ මිනිස්සු මේ හතර ගාතේ දාලා වැටෙයි ඇවිල්ලා එච්චරකට කොහොම සුළු දෙයක් ඒගොල්ලන් දාන මහන්සියත් එක්ක මේ මහන්සිය බැලුවොත් එහෙම අර පරිනික්‍රමික තපස් ක්‍රමය තමයි ඒවට කියන්නේ. කියන්නේ අධික ලෙස ශරීරයට දුක් දෙනවා, දේවල් අතාරිනවා, කැලේකට යනවා, බාහිර බලපෑම් වලින් ඈත් වෙනවා. ඒවා ඉතින් ඉන්දියානු සංකල්ප. ඉතින් ඔය ඉස්සර තිබ්බ ඒ කාලේ තිබ්බ ෆැෂන් එකක් වගේ තමයි ට්‍රෙන්ඩ් එක. ඒ කාලේ මිනිස්සු විශ්වාස කෙරුවා. ඉතින් එහෙම කෙරුවාම මේකේ අර පරම සත්‍ය පරම වින්දනයට යන්න පුළුවන් කියන එක. ඒක විශ්වාසයක් විතරයි. ඒක එකම දේ නෙමෙයි. ලස්සන ෂෝට් කට් තියෙනවා. හැමදේම විඳින ගමන්, භුක්ති විඳින ගමන්, ලස්සනට ජීවත් වෙන ගමන් වැඩි කරගන්න පුළුවන්. ඔක තියෙන හැමදේම පූජා කරත් මේකට අර මේ විදිහට මදි කියන කතාව සම්පූර්ණ ඇත්ත. ඒ කියන්නේ එච්චරකට වටිනාකමක් තියෙනවා මේ තෙරපියාවේ. මරණ මංචකේ ඉපදිච්ච ප්‍රැක්ටිස් එකක් තමයි තෙරපියාව කියන්නේ. මරණය තුල ඉඳගෙන ඔන්න මෙන්න තමයි ඕක ලෝකෙට එකටම ආවේ.